Hello everyone, welcome back to our YouTube channel. Namal Laishi Vlogs. ඉතින් අද අපි ඔයාලව ලස්සන තැනකට එක්කන් යන්නයි සූදානම් වෙන්නේ. ඉතින් දකින්නම ඔයාලට පේනව නේද? මීදුම පිරිච්ච ලස්සන කඳු පැත්තකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති අපි මේ කොහෙද ඉන්නේ කියලා. ඇත්තටම හරිම ලස්සන මිදිවතු මැදින් තමයි අපි මේ ගමන යන්න පටන් ගත්තේ. අපි දැන් මේ ඉන්නේ මෙත්සෝ කොරෝනා කියන සිටි එකේ. ඉතාලියේ වෙරෝනා ඉඳලා පැය එකමාරක් පමණ දුරක් තමයි මෙත්සෝ කොරෝනා සිටි එකට තියෙන්නේ. ට්‍රෙන්ටෝ සිටි එකේ ඉඳලා නම් කිලෝමීටර් 15ක පමණ දුරක් තමයි මෙත්සෝ කොරෝනා සිටි එකට තියෙන්නේ. අපි මෙත්සෝ කොරෝනා ආවේ පුංචි වැඩකට. හැබැයි අන්තිමට මෙත්සෝ කොරෝනා ආපු ගමන පොඩි ට්‍රිප් එකක් බවට පත් වුණා. අපි උදෙන්ම ගමන පිටත් වන නිසා වටෙන්ම මීදුම ලස්සනට පෙනෙන්න තිබුණා. ඉතින් අපි ටිකට් ටික අපේ ඩෙස්ටිනේෂන් එකට ලං වුණා. අපි අද ආවේ මොත්තේ ෆොනීවියා කියන මෙත්සෝ කොරෝනා වල තියෙන ලස්සන කන්ද බලන්න. මම කලිනුත් කිව්වා වගේ වටපිටාව හරිම ලස්සනයි. ඒ ලස්සන තවත් වැඩි උනේ කඳු මැද්දි වසාගෙන තිබුණ මීදුම නිසා. සාමාන්‍යයෙන් කන්දක් උඩට යන්න ගොඩාක් දුරට අපි උපයෝගී කරගන්නේ කේබල් කාර් එකක්. ඉතින් කේබල් කාර් හරහා තමයි අපිත් කන්ද උඩට ගියේ. ඇත්තටම මේක ලොකු කේබල් කාර් එකක් නන් නෙමේ. 4-5 දිනට යන්න පුළුවන් වෙන විදියට තමයි ඒක තිබුණේ. උඩට යද්දී view එක මෙන්න මේ විදියට ලස්සනට පෙනුණා. ටික දොරක් විතරයි අපිට මේ විදියට ලස්සනට පෙනුනේ. මොකද මීදුමෙන් කේබල් කාර් එකම වැහුණා. ඉතින් ඔයාලට පේනව නේද? මීදුම නිසා කිසිම දෙයක් පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් අපි කන්ද උඩටම ඒ කියන්නේ මොත්තේදී මෙත්සෝ කොරෝනා වලට ආවා. අපි මේ ගමන ගියේ ඔක්තෝබර් අවසානයේ. ඉතින් ඒ කාලයේදී සරත් සමය ලබා තිබුණ නිසා ගහකොළ ලස්සන කහ පාටින් මෙන්න මේ විදියට දකින්න ලැබුණා. මේ බලන්න සොබාදහම කොච්චර ලස්සනද කියලා. ඇත්තෙන්ම හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් ගොඩක් අය රස්නේ කාලෙදි තමා මේ කඳු පැතිවලට යන්නේ. හැබැයි මට හිතෙනවා පුංචි වෙනසකටත් එක්ක ඔයාලා කඳු පැතිවලට යනවා නම් ඕටම් එකේ එහෙමත් නැත්නම් සරත් සමයේ ගියොත් මෙන්න මේ ලස්සන බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි පොන්තේ සොස්පේසෝ කියන පාලම ළඟටත් ආවා. කඳු දෙකක් මැද්දෙන් තියෙන මේ පාලම හරිම ලස්සන පාලමක්. පාලම උඩට යන්න මට නම් ටිකක් බය හිතුණා. හැබැයි වටපිටාව දකිද්දී ඒ බය නම් නිකම්ම නැති වෙලා ගියා.
මීදුමෙන් වැසී කඳුයාය සලිතවී ඔය වාගේ සීතලෙන් නලියාවෙ කිති කැවී ඉතින් අපි පාලමෙන් නෙගොඩ වෙලා කන්ද බහින්න පටන් ගත්තා. පල්ලෙහා ඉඳලා බලනකොට ඔන්න ඔය විදියට තමා පාලම පේන්නේ. බලන්න ලස්සනම ලස්සන චිත්‍රයක් වගේ වටපිටාව පේන ලස්සන. විදේශිකයන් පැමිණෙන නිසා කිඩ්ස් පාක්, රෙස්ටරන්ට්ස් සහ හොටෙල්ස් අපිට දකින්න ලැබුණා. ඉතින් මේ ගමන මමයි නාමලුයි විතරක් නම් නෙමෙයි ගියේ. අපේ අම්මයි තාත්තයිත් මේ ගමනට සහභාගී වුණා. අපි කට්ටියම එකම කේබල් කාර් එකක පල්ලෙහාට එන්න පිටත් වුණා. මම කලින් සඳහන් කළා වගේ මේක ලොකු කේබල් කාර් එකක් නෙමේ. අපිට හැබැයි දැනගන්න ලැබුණා තවත් ලොකු කේබල් කාර් දාන්න මෙයාලා වැඩපිළිවෙලක් හදාගෙන යනවා කියලා. උදේ දකින්න බැරි වුණ view එක දවල් වෙද්දී අපිට දකින්න ලැබුණා. මොකද ඒ වෙද්දී ඉර පායලා මීදුම පහව ගිහිලා තිබුණු නිසා. ඉතින් දැන් තමයි අපි මෙසොකොරෝනාවපු කාරණාව ඔයාලට කියන්න යන්නේ. මගේ පාසල් මිතුරියක්ගේ පුංචි ආරාධනාවක් නිසා තමා අපි මේ මෙසොකොරෝනා ආවේ. ඉතින් එයාගේ හස්බන්ඩ්ගෙත් බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න තමා අපි ආවේ. ඉතින් එයාලගේ ගේ තියෙන්නේ කන්දක් පාමුල. දැන් අපි මේ මිදිවතු මැදින් යන්නේ එයාලගේ ගෙදරට. මේ පරිසරයේ තියෙන නිස්කලංක බව, සුන්දරත්වය අපේ හිත්වලට ලොකු සතුටක් ගෙනාවා. මෙසොකොරෝන ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ වයින් සෑදීම සඳහා. මොකද මේ පැත්තට ආවේනික වෙච්ච විශේෂ මිදි වර්ගයක් තියෙන නිසා. මිදිවතු මැද තියෙන එකම ගේ තමා එයාලගේ ගේ. ඉතින් අපි මෙහි ආවේ කලින් දවසේ රෑ. අපි ආයේ ගෙදර එනකන් මෙන්න මේ චූටි බබාලා බලාගෙන හිටියා කියලා මගේ යාළුවා කිව්වා. දුවනම් චුට්ටක් අසනීප තත්ත්වෙන් හිටපු හින්දා නිදාගෙනයි ඉඳලා තියෙන්නේ. හැබැයි මේ චණ්ඩිය නම් ඇහැරලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඊයේ එයාලගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් කලින් දවසේත් අපි ෂෝටීඩ්ස් වර්ග, බයිට්ස් වර්ග කාපු හින්දා එයාලා දවල්ට වෙනම මෙනු එකක් තමයි හදලා තිබ්බේ. ඉතින් කඳු නැගලා මහන්සි වෙලා හිටපු අපිට මෙන්න මේ view එක දිහා බලාගෙන කෑම කන්නත් ලැබුණා. ඉතින් මේ චූටි බබාලාගේ චූටි කතා අහගෙන ඉද්දී දවස ගෙවුණ තේරුණේම නෑ. ඉතින් මං එයාලත් එක්ක එහෙම දවස ගෙවද්දී නාමල් නම් ඒ පැත්තේ තිබුණ කැරම් ටූර්නමන්ට් එකකට මගේ යාළුවගේ හස්බන්ඩ් එක්ක ගියා. ඉතින් නාමල්ටත් ඒක වෙනස් විදිහේ අත්දැකීමක් වුණා. ඉතින් අපි ගොඩක් දෙනා ඒකාකාරී ජීවිත රටාවකට කොටු වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ දේවල් තියෙද්දී ඒ ඒකාකාරී බව නැති වෙලා යනවා.
ඉතින් එදා තිබුණු තරගෙන් මගේ යාළුවගේ හස්බන්ඩ්ටයි නිශාන් මල්ලිටයි දෙවනි ස්ථානය හම්බ වෙලා තිබුණා. ඉතින් එදා රෑත් අපි කට්ටිය එකතු වෙලා සින්දු කිව්වා. යාළුවා සින්දු කියන්න බිසි වෙලා හිටපු හින්දා මම පුංචි සපෝට් එකක් මගේ යාළුවට දුන්නා. ඉතින් ඒ දවස් දෙකේදීම මගේ යාළුවා එනිත් එයාගේ මහත්තයා සජි අයියත් අපිට කෑම බීම හදන්න ගොඩාක් මහන්සි වෙලා තිබ්බා. ඉතින් අපි නැවතත් වෙරෝන බලා යන්න යද්දීත් එයාලා අපිට රසම රස පැණියාප්ප හදලා දුන්නා. ඉතින් එහෙ හිටපු දවස් දෙකට කිලෝ 2ක් විතර වැඩි කරගෙන තමා අපි ආයේ වෙරෝන ආවේ. ඉතින් අපේ මතක පොතේ පිටුවලට අලුත්ම පිටුවක් එකතු වුණා. ඉතින් අලුත්ම පිටුවත් එක්කම අද ව්ලොග් එක මෙසේ නිමා වෙනවා.